හොඳයි ඉතින් සෑහෙන කාලෙකින් පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවා මේ සින්ජි PLC වල මේ නාමකරණය ගැන. මේකේ තියෙන මේ නාමයේ පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් මේ ඔය කාට හරි වැදගත් වෙයි කියලා පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවේ. මේකත් ඇත්තටම මේ අපිත් මේ ඉස්සෙල්ලාම කරන PLC ප්‍රොජෙක්ට් එක. මොකද ඉස්සර මම PLC ප්‍රොජෙක්ට් කරේ නැහැ. මොකද මම පුද්ගලිකව විශ්වාස කරා මේ PLC එකක් ඕනේ නැහැ කියලා. අපිට දැන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවම ඒක PLC එකක් නොදා අපිට පුළුවන් මේ වගේ මේ PCB එකක් ඩිසයින් කරලා ඒ වැඩේට දාන්න. ඉතින් එහෙම ගැටලුවක් නෑ. ඒවා හොඳට කිසි ගැටලුවක් නැතුව දුවනවා. හැබැයි කාලයත් එක්ක මට තේරුණා මේ ඉන්ඩස්ට්‍රි එකට යද්දී හැම වැඩේටම ඕක කරන්න බෑ කියලා. ඉතින් මූලික අඩුපාඩු විදිහට මට තේරුනේ මේ ඔය අපි දැන් PCB එකක් ඩිසයින් කරලා ගන්නවානේ. PCB එක ඩිසයින් කරලා හයි කරලා එනවා. හයි කරලා ගියාට පස්සේ මේ ඔගේ ලොක්කට එහෙම නැත්නම් ටෙක්නීෂියන් හරි කාට හරි ටික කාලයක් යද්දි මේ එයාගේ අදහස වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාට හිතනවා මෙතනට තව සෙන්සරයක් හයි කරන්න, තව මොනවා හරි හයි කරන්න. ඔහොම එයාගේ අදහස වෙනස් වෙනවා. ඉතින් ඔහොම වෙනස් වුනහම එතකොට ඒකට අපි අලුතෙන් ආයේ මේ සර්කිට් එක ඩිසයින් කරන්න ඕනේ. මොකද මේක ෆික්ස් නේ. මේක ෆික්ස් හින්දා මේකේ මේ අපිට ඒක එතනින් එහාට වැඩි දියුණු කරන්න බෑ. ඉතින් ඕක තමයි එක හේතුවක් උනේ. අනිත් හේතුව තමයි අපි දැන් මොකක් හරි දන්න ඕරියක් දුර ඈතක අම්පාරේ වගේ ගිහිල්ලා මේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කළා කියලා පස්සේ මොකක් හරි ඒකේ හાર્ඩ්වෙයාර් එකේ පැත්තේ කියන්නේ මැෂින් එක පැත්තේ වෙනසක් වුණොත් අනිවාර්යෙන් අපි ඒකේ කෝඩ් එකත් අප්ඩේට් කරන්න ඕනේ. එතකොට ඒ කෝඩ් එක අප්ඩේට් කරන්න අපි එහෙට යන්නම එපා. ඉතින් මේ ඒක දුර වෙනවා. ඉතින් මේ PLC එකක් වගේ දැම්මොත් එහෙම අපිට පුළුවන් මේ ලැප් එකක් කරන් මේ බොහොම ලේසියෙන් කෝඩ් එක චේන්ජ් කරන්න. ඉතින් ඕක සහ මේකේ පුළුවන් නේ අපිට දැන් පස්සේ ඉන්පුට් අවුට්පුට් මදි වුණොත් අපිට පුළුවන් මේකට එක්ස්පැන්ෂන් මොඩියුල් එකක් ගහලා මේක ඉන්පුට් අවුට්පුට් ගන්න වැඩි කරන්න. ඉතින් මේ ඔය හේතුව තමයි මේ මම ඇත්තටම මේ PLC වලට shift වෙන්න සමහර ප්‍රොජෙක්ට්ස් වලට හැම එකකටම නෙමෙයි shift වෙන්න හේතු වුණේ. ඉතින් මේකෙදි මම මේ සින්ජි කියන බ්‍රෑන්ඩ් එක තෝරගත්තේ ඇත්තටම මේ ලොකු මේ සංකීර්ණ හේතුවක් නෙමෙයි. අනිත් මේ PLC බ්‍රෑන්ඩ් ගණන් ටිකක්. ඒ කියන්නේ මේක අපි ඉස්සෙල්ලාම කරන ප්‍රොජෙක්ට් එක හින්දා මේකේ මේ අපිට මේ ගණන් බ්‍රෑන්ඩ් වල ලියන වෙලෙදි මට හිතුණා මේ මොකක් හරි සින්ජි වගේ බ්‍රෑන්ඩ් එකකින් ගියොත් මේ සීමස් වගේ නැතුව අපිට මේක පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් එකේ පොඩි සල්ලි පැත්තෙන් පොඩි නිදහසක් තියෙනවානේ. ඉතින් ওই කාර්යය තමයි මේ සින්ජි තෝරගන්න හේතු වුණේ. සින්ජි එක මේක මේ බජට් කියලා ඇත්තටම එහෙම මේකේ ලොකු අඩුපාඩුවක් මට දැන් නම් තේරෙලා නැහැ. මම දැන් මේකේ වැඩ ටිකක් කරගෙන යනවා. ඉතින් මේකෙදි මේ අපි තෝරගත්තේ මේ XD3 60TE කියන මොඩල් එක. ඉතින් මම ඒක තෝරගන්න හේතු වුණේ මේක දැන් අපේ ට්‍රේනින් මල්ල දෙන්නෙක් ඉන්න. ඉතින් මල්ල දෙන්න ගණනය කරලා දුන්නා අපේ අලුතෙන් කියන මැෂින් එකට ඕනි කියලා ඉන්පුට් 24කුත් අවුට්පුට් 19කුත් ඕනි කියලා එයාලා අපිට එයාමට ගණනය කරලා දුන්නා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මම සින්ජි වෙබ්සයිට් එකේ සින්ජි වෙබ්සයිට් එකේ මෙහෙම බැලුවාම ඇත්තටම එයාලගේ තියෙනවා මේ PLC තියෙනවා නිකන් මහා සාගරය වගේ. හැම එකකටම PLC තියෙනවා. මේ එයාලගේ තියෙනවා මේ වෙනම කියන්නේ නෙට්වර්ක් සයිඩ් එකට වෙනම PLC තියෙනවා. ඊට පස්සේ මේකේ මොෂන් එක කියන්නේ CNC පැත්තට වෙනම CNC තියෙනවා. ওই විදිහට ඇත්තටම මේ මාර පරාසයක පැතිරලා තියෙනවා. ඉතින් අනිත් ඒවා මට තේරිච්ච දේ මේ ලංකාවේ සාමාන්‍ය සින්ජි කිව්වහම තියෙන්නේ මේ XC3 කියන සීරීස් එක තමයි ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තින්නේ. හැබැයි යාළගේ වෙබ්සයිට් එකට ගිහින් බැලුවහම මේ XC3 කියන එක ඒක යාළගේ වෙබ්සයිට් එකකින් පවා ඉවත් කරලා. ඒ යාළගේ දැන් අලුතෙන් වෙන්නේ මේ XD3 කියන සීරීස් එක තමයි යාළගේ අලුතෙන් වෙන්නේ. ඉතින් මේකෙදි මම තෝරගත්තා මේ XCD3 60TE කියන PLC මොඩල් එක. ඉතින් ඔය XD3 60TE කියන නමෙත් ඇත්තටම මේ යම් කතන්දරයක් තියෙනවා. මේක මේ XD3 කියන්නේ යාළගේ සීරීස් එක මේ 60 කියලා කියනවානේ. මේ 60 මේක අර පෙන්නන්නම් මම මෙතන 16යි R හෝ T හෝ RT එනේ 24 තියෙනවා. 24 තියෙනවා 32 තියෙනවා. ඊට පස්සේ 42 තියෙනවා 48 තියෙනවා 60 තියෙනවා. ඉතින් ඕකෙදි මේ ඉලක්කමෙන් කියවෙන්නේ මෙයාගේ කොච්චර ඉන්පුට් අවුට්පුට් ප්‍රමාණයක් තියෙනවද කියලා. උදාහරණයක් විදිහට අපි මේක මේ 16 කියන එක ගත්තොත් එයාගේ ඉන්පුට් 8යි අවුට්පුට් 8යි. ඒ දෙක එකතුව තමයි මේ 16 කියලා තියෙන්නේ. ඉතින් අපේ එක වැඩේට මම ගැලපෙන එක බැලුවම පොඩක් අපි වැඩිපුර ඉන්පුට් අවුට්පුට් මේ
තියෙන එකක් ගන්න බෑ මොකද කස්ටමර්ගේ හිතත් ගෑනු ළමගේ හිත වගේ ටට්ටක් ගාලා වෙනස් වෙනවා. ඉතින් ඒකට අපි තෝරගත්තේ මෙන්න මේ 36 24 ඉන්පුට් 36යි අවුට්පුට් 24ක් තියෙන 60යි කියන 60T කියන PLC එක තමයි තෝරගත්තේ. මේක මේ R අපි මේකේ 60 ගත්තාම 60යි R උත් තියෙනවා 60යි T ත් තියෙනවා 60යි RT ත් තියෙනවා. ඔය R සහ T කියන එකෙන් කියවෙන්නේ ඒකේ අවුට්පුට් එක රිලේද එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර්ද කියන එක තමයි ඔකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ XD3 60T ගත්තොත් T කියන්නේ ට්‍රාන්සිස්ටර් අවුට්පුට් තියෙන PLC එකක්. ඉතින් අපි ගත්තෙත් ට්‍රාන්සිස්ටර් අවුට්පුට් තියෙන PLC එකක්. ඉතින් 60යි R කියලා ගත්තොත් ඒකෙන් කියවෙන්නේ එයා රිලේ අවුට්පුට් තියෙන PLC එකක් කියන එක. ඉතින් අපි රිලේ අවුට්පුට් තියෙන එකක් ගත්තේ නැත්නම් රිලේගේ ස්විච් එකේදී යම් පොඩි ස්ලැග් එකක් තියෙනවානේ. මේකදී අපි ට්‍රාන්සිස්ටර් අවුට්පුට් තියෙන මේ PLC එකක්ම ගත්තේ මොකද මේ අපේ අලුතෙන් යන මැෂින් එකේ තියෙනවා මේ ස්ටෙපර් මෝටර්ස් දෙකක් කන්ට්‍රෝල් කරන්න තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ PID ඇප්ලිකේෂන් එකකුත් තියෙනවා. ඉතින් ඔය වගේ අර බොහොම ෆාස්ට් ස්විචින් වෙන දේවල් වලට රිලේ අවුට්පුට් තියෙන මේ PLC රිලේ අවුට්පුට්ස් පාවිච්චි කරන්න බෑ. ඉතින් අපි ට්‍රාන්සිස්ටර් අවුට්පුට් තියෙන PLC එකක් තමයි ගත්තේ. මෙන්න මේ 60T කියන PLC එක. ඉතින් ඊට අමතරව මෙන්න මේ XD3 60T E මේ E කියන එකනොත් දෙයක් කියවෙනවා. E කියන්නේ මෙයාගේ ඉන්බිල්ට් අපිට මෙයාට 230 පවර් කරන්න පුළුවන්ද කියන එක. හැබැයි සමහර සීරීස් එනවා XD3 60T හෝ R එහෙම C කියලා. මේක මෙයාගේ XD3 60T C. මේ C කියන්නේ එයාට අපි දෙන්න ඕනේ 24 power supply එකකින් තමයි power එක කරන්න ඕනේ. ඉතින් ওই වගේ දෙයක් තමයි මේක මේ නාමකරණය ගැන තියෙන්නේ. ඉතින් මේ මම පොඩි අදහසක් දුන්නේ ඔයාලට මේක මේ පොඩ ආසයට. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.